ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා. ඕන මම අද කතා කරන්නේ යහපත් දෙයක් නන් නෙවෙයි. විදේශ හඩේකේ කමල් ඉන්නවනේ. විදේශ හඩේකේ කමල් අපගත ගෝතයට කතා කරන්නේ. ඒ දන්නවද විදේශ හඩේකේ කමල් අපගත ගෝතයට මම කතා කරන්නේ. මූට කවදාවත් කාගේවත් යහපත් දෙයක් පේන්නේ නැහැ. කාගේවත්ම යහපත් වැඩක් පේන්නේ නැහැ. කාගේවත්ම හොර වැඩක් පේන්නේ නැහැ. කාගේම හරි නරකක් තමයි මූ හොයාලා ගිහින් ගෙනල්ලා උඩ කැල්ලක් තියාගෙන ඒකෙ උඩ නැගගෙන අපගත ගෝතය වගේ කියව තමන්ගේ channel promote කරගන්නේ. තමන් වැඩක් කියලා හිතාගෙන ඉන්නේ. තමන් තමයි වීරයා කියලා හිතාගෙන ඉන්නේ. අනිත් ඔක්කොම බොරුකාරයෝ ඌ විතරක් ඇත්ත කරන්නේ. අනිත් සියල්ල කරන්නේ බොරු. කමල් කියන්නේ අපගත ගෝතේ. ඒක මොකක්වත් නෙමෙයි. විදේශ හඩේකේ කතා කරනවා නම් රට විකෝ වෙනුවෙන් කතා කරනවා නම් රට විකෝ වෙනුවෙන් කරපු වැඩ මොනවද? එක දෙයක් ඌට පුළුවන්. කොහේ හරි කෙනෙක් මැරුණොත්, කොහෙට හරි කෙනෙක්ට ගැහුවොත්, කොහේ හරි කෙනෙක් ඇඬුවොත්, ඕක ගෙනල්ලා උස්සගෙන වීඩියෝ එකක් දාන්න විතරයි ඌට පුළුවන් වෙන්නේ. ඒ අරින්න දෙයක් ඌට පුළුවන්. ඕක තමයි ඌ මහලුවට කරන්නේ. ඌ කැලලා තියාගෙන ඒක උඩ නැගගෙන අපගත ගෝතයා කමල් කොහේ හරි තියෙන වීඩියෝ කැලලා ගෙනල්ලා දාලා ඌගේ channel එක ප්‍රොමෝට් කරගෙන ඌ ඩොලර් හොයන්න දඟලනවා. මිනිස්සු ඌගේ වටේ එකතු වෙලා මිනිස්සු සපෝට් එක දෙනවා. අර අපගත ගෝත වැඩ කරන්නේ. සර්ව සාධාරණ වෙනුවෙන් පෙනී හිටින, සර්ව සාධාරණ වෙනුවෙන් කතා කරන එක වීඩියෝ එකක් ගෙනල්ලා ඔබ දානවා. මේක හොඳයි, මේක වැදගත්, මේක නිහතමානී. ඔබ මගේ වීඩියෝ එක කරන් ගිහලා ඔබේ YouTube channel එකේ දාගත්තේ. ඔබේ අම්මගේ තාත්තගේ බූදලේ කියලා හිතාගෙනද? අම්මගේ තාත්තගේ බූදලේ නෑ මගේ TikTok page එකේ. ඔබේ අම්මයි තාත්තයි බූදලේ අම්මගෙන් තාත්තගෙන් හදා. මගේ වීඩියෝ එක කරන් ගිහලා ඔබේ YouTube channel එකේ දාගත්තේ. ඔබ දන්නවද ඒකට නීති තියෙනවා කියලා? අපිට ඕන එක කරන්න බෑ කියලා. ඔබ බලාගෙන ඉඳහම මම මොනවද කරන්නේ කියලා. මොකද මට අපහාස කරන ඒවා ඔබ ඉලාස් කරගන්නවද? නෑ. ඔබ හොදාකාරම දන්නවා. මම මොන වගේ කෙනෙක්ද කියලා. ඔබමයි මට කතා කරේ. ඔබමයි මට කිව්වේ. අවුරුද්දකට විතර කලින් කතා කරලා නංගි ඔයා හොඳ කෙනෙක්. ඔයා ගුණයහපත් කෙනෙක්. ඔයා නිහතමානී කෙනෙක්. කොහොම කිව්වේ ඔබමයි. වෙන කවුරුත් නෙමෙයි. කිසි කෙනෙකුට මං කිසි වැරද්දක් කරලා නෑ. ඔයලා පෙන්නපල්ලා පුළුවන් නම් එක වීඩියෝ එකක් මං කාට හරි වැරද්දක් කරලා තියෙන. කිසි කෙනෙකුට මං වැරදි කරලා නෑ. කමල් කියන්නේ අපගත ගෝතයෙක් විතරයි. ඇයි මං එහෙම කියන්නේ? උඩ ඕන ඩොලර් එකක් හොයාගන්න. ආගේ හරි කුණු කන්දක් හොදලා. අනුගේ කුණු හොදන්න නුව. තමන් නිර්මාණශීලී, ක්‍රියාශීලී වැදගත් වීඩියෝ කරලා ඉදිරිපත් කරපන්කෝ. සමාජයට වැඩදායි පුරවැසියෙක් වෙන්න. හොඳ පණනදී පිරිමියෙක් විදියට රට රස්සාවක් කරන ගමන් මේ රස්සාව ගැන කියන්න මං කැමති නෑ මෙතන. රට රස්සාවක් කරන හොඳ පණ නැතුව ඉඳගෙන අනුගේ කුණු හොද. අනුගේ කුණු හොදන්න කලින් උඹේ කුණු හොදපන්. මොකද ලංකාවේ දඹුල්ලේ උඹේ ඉන්නවනේ ගෑණි දරුවෝ උන්ගේ කුණු හොදපන්. මොකද අම්මගේ තාත්තගේ බූදලයක් නෙමෙයිනේ YouTube channel එකේ දාගන්න මගේ වීඩියෝ එක කරන් ගිහලා. උඹ ඉස්සර වෙලාම හරි වැදගත් නිහතමානී කෙලින් මිනිසෙක් නම් මට කතා කරන්න ඕනේ. මගෙන් අහන්න ඕනේ. නංගි මොකද්ද මේක? මේක ඇත්තද? මේක බොරුවක්ද? මේක හරි දෙයක්ද? මේක බොරුවක් නම් මේක වැරදි දෙයක් නම් මේක අයින් කරන්න. නැත්නම් මං ගිහලා මගේ YouTube channel එකේ දානවා කියලා ඔබ කියන්න ඕනේ. හැබැයි උඹ එහෙම එකක් කිව්වද? ඔබ මට කෝල් කරාද? මගෙන් උඹ ඇහුවද? ඇහුවනම් මං ඔබට මුලින් ඉඳන් ළඟට වෙනකන් කියනවා. ඔබ ඇහුවේ නෑ. ඔබට ඕන විදියට මගේ වීඩියෝ එක කරන් ගිහලා ඔබගේ YouTube channel එකේ දාගත්ත එක විතරයි ඔබ කරේ. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඔබට ඕන ඔබගේ YouTube channel එක ප්‍රොමෝට් කරගන්න. විදේශ හඩ කියන YouTube channel එක කිසිම කෙනෙක් බලන්න එපා. කමල් කියලා විදේශ හඩ කරන මිනිහා තනිකර අපගත ගෝතේ. ඒක මොකුත් නෙමෙයි. හොඳට බලන්න. එයාගේ ප්‍රොෆයිල් එකේ තියෙන්නේ මොනවද කියලා. මොකද අනුගේ කුණුම විතරයි තියෙන්නේ. තමන්ගේ සහජ හැකියාවෙන් දාන එක වීඩියෝ එකක් නෑ. අනුගේ කුණු හොදන එක කරන්නේ. යහපත් දේවල් නම් ඒත් කමන්නේ. කාගේ හරි අඩ නිවුවට කාට හරි කතා කරපු එක කා හරි ගැන කියපු එක මුගේ නිල්ල දාගෙන මුගේ වචන දෙකක් තුනක් දාලා මු ප්‍රොමෝට් එක හදාගෙන ඩොලර් හොයනවා. මුට සල්ලි නැති නිසා මු ඩොලර් හොයනවා. මොකද කමල් කියන්නේ හොඳ එකෙක් නා. විදේශ හඩ වෙනුවෙන් කතා කරන එකෙක් නා. විදේශ හඩ වෙනුවෙන් පෙනී හිටින එකෙක් නා. මු හොඳටම දන්නවා මං කී පාරකට විදේශ හඩ වෙනුවෙන් කතා කරලා තියෙද කියලා. කොච්චර වීඩියෝස් තියෙද කියලා මගේ ප්‍රොෆයිල් එකේ. මු දන්නවා මං කොච්චර යහපත් වැඩ කරලා තියෙනවද කියලා. මගේ ප්‍රොෆයිල් එකේ කොච්චර යහපත් වැඩ තියෙනවද කියලා. මම සාර ධර්ම සිරිතේ ගුණ ධර්ම ඇතුව යහපත් ජීවිතයක ජීවත් වෙනකොට මු වෙනවා මගේ ගෝණි නැතුව කාර්යන කරලා මට අපහාස කරන්න. ඔය එක එක නම් වදන් ගහපුවා වදන් වෙන්න වදන් ගහපුවා. පුළුවන් ද ඉල්ලාස් කරන්න. ඔය YouTube channel එකේ දාලා තියෙන එක එක ඇවිල්ලා ඒවට වදන් ගහලා තියෙන හොඳට පදම් වෙන්න. ඒවා ඉල්ලාස් කරන්න ඔබට පුළුවන් කමක් බෑනේ. හැබැයි ඔබ කවදාවත් සාධාරණ වෙන්නේ පෙනී හිටියේ නෑ. ඔබ හැමදාම පෙනීනේ අසාධාරණ වෙන්නේ. කාගේ හරි කුණුකන්දලයක් ඔබ සුද්ධ කරන්නේ. ඔබට කවුරුත් කතා කරන්නේ නැතුණාට ඔබ හොඳයි කියලා කරේ කියන්නේ විදියට මට නම් කමල් ඔබ හොඳ මිනිහෙක් නෙවෙයි. ඔබ හොඳ මිනිහෙක් නම් සාර ධර්ම සිරිතේ ගුණ ධර්ම වලින් නෙවෙයි ජීවිතයක් තියෙන්න ඕනේ. ඔබ තාත්තා කෙනෙක්. ඔබට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔබට ගෑණියෙක් ඉන්නවා. ඒගොල්ලෝ නඩත්තු කරන්න ඕනේ. තාත්තයාට පාරේ තමයි දරුවෝ යන්නේ. තාත්තා ආදර්ශමත් වෙන්න ඕනේ. ඔබ කොහෙවත් ආදර්ශමත් කමක් නෑ. අනුගේ කුණු අරගෙන ඔබ කතා කරනවා. ඔබ අනුගේ කුණු හදනවා. ඒක විතරයි ඔබ කරන්නේ. සාධාරණයට උඹේ දෙයක් හදලා උඹේ නම නිර්මාණයක් හදලා උඹේ හැකියාවෙන් දෙයක් දාලා පෙන්නපන්. පුළුවන් නම් උඹේ YouTube channel එකට විදේශ හඩ කියන YouTube channel එක ඒකේ බලන්න එපා. ඔය කමල් කියන්නේ පාහර ගොතේ. මොකද සාධාරණ සිරිතිරි ගුණධර්ම වලින් ජීවිතයක් නම් අනේ කාට කතා කරලා අහන්න ඕනේ. මේක ගන්නද එපාද? ඔයාගේ කරන්නේ ඇත්තද? බොරුවක්ද? බොරුවක් නම් මේක අයින් කරන්න. නැත්නම් නම් මේක ඔප්පු කරන්න. මම කතා කරාද? නෑ. මූ තරම් කාලකන්ණි අපගත ගෝතෙක් නෑ කියලා. අනේ ඒකයි මං එහෙම කියන්නේ. දැන් තේරෙනවද?